දරුවන් සරණයි සියලුම දරුවන්ට. දරුවනේ මේ රටේ විශ්වයේ ආලෝකයත් මේ සියලුම යොමු වෙන විශ්ව ධාරාවේ තුල පවතින පණිවිඩ ඔස්සේ කියන්නේ ගොඩක් දේවල් පුතේ නොදන්න දේවල් කියන්නයි ලේස්තු වෙන්නේ. වායුපුත්‍ර දන්න ඔයාලා නේද? එතකොට ඔයාලා ඒ වායුපුත්‍ර කියන්නේ වානරයා. මේ ලංකාවේ වානර යුක්තේ වානරයන්ගේ හැදිච්ච රටක් වානර. එතකොට ඔයාලා අහලා ඇති වීර මුණ්ඩ සිද්ධාර්ථ ගෞතම බුදුන් පහළ වෙනකොට උඩට ආවා කියලා. එයත් මහ පොළොවේ ඉඳලා යම තමයි වීර මුණ්ඩ කියන්නේ. මුණ්ඩ වීර වුණා. වීර මුණ්ඩ වුණා. වීරකම් කරපු නිසා. යම කියන කෙනා ඒ ගොඩට ඇවිත් භූමි මාතත් ගොඩට ඇවිත්. ඒ කියන්නේ මහා කාලි හොඳට මතක තියාගන්න. මහා කාලි. ඒ රුද්‍ර අවතාර දෙක මහ පොළොව දෙදරකට තමයි උඩට ආවේ. මහා සම්මා සම්බුදු බුදු වෙනකොට මාර පරාජයට. තේරුණාද? ඒකම ඔය වීර මුණ්ඩ තමයි යම කියන එක. මහා කාල් කියන්නේත් ඔය වීර මුණ්ඩ තමයි. එතකොට ඔයාලා දන්නවා ඇති සෙනිවිරත්ත මුල් කඩවර කියන තැනත්. ඒ වගේම කම්බිලි කියන තැනත්. ඒ වගේම දැන් අදටත් ජයසිංහ බෝධිය වැඩ සිටින කළු බණ්ඩාර කියන කෙනත්. ඒ වගේම ඔය කරුප්පාන් කියන කෙනත්. ශක්ති වලින් කියන්නේ කරගෙන යන්නේ ඒ තමයි පුතේ කල්කි. කල්කි කියන්නේ බලවත් පුත්‍රයෙක්. බලවත් සත්‍යය. කවුද කල්කි කියනවා ඇත්තේ ඔයාලා හිතන විදියට? රාවණප්පච්චි වෙන්නද නැත්නම් මේඝනාදද නැත්නම් කුම්භකර්ණද? ඔයාලා හිතන විදියට කොහොමද? කල්කි කියලා නැගිටින්නේ මේඝනාත්. මේඝනාත් පුතෙක් හිටියා. දියසෙන් කියලා. ඒ තමයි කඩවරගේ පුතා කියන දල කඩවර. දලයා කියලා කියනවා. ඉන්නේ එහෙමයි විශ්ව කතන්දරවල විශ්ව පොතේ ලියවිලා තියෙන්නේ. ආකාශ වාර්තා කියනක මම තමයි කතා කරගෙන යන්නේ. ආකාශ වාර්තාව ඔස්සේ මම කතා කරනවා. ආකාශයෙන් පිටු පෙරළුව වෙන්න ඕන වචන දෙනවා. එතකොට දියසෙන් මේඝනාත් කියන ඒ කඩවර දල කඩවර ඔය කඩවරල ගොඩ ඉන්නවා. සීරි කඩවර එහෙම ලේ කඩවර ඔහොම ගොඩ කඩවරලා ඉන්නවනේ. ඒ ඔක්කොම නාග වංශිකයෝ තමයි. කුලදේව නාග වංශික. කුලය. එතකොට රාවණප්පච්චි කියන්නේ කුලය. එය සුර අසුර. ඒ වීරමුණ්ඩ කියන තැන හදන්න එක හේතුවක් තියෙන පුතේ. තව දෙයක් දෙන පණිවිඩත් එක්ක වීරමුණ්ඩ දෙවියෝ පුතේ දැඩිමුණ්ඩ දෙවියෝ සෝමාවති මාතාගේ රහත් මෙහෙණින්වත් සෝමාවති මාතාගේ මිනිය අලුවලින් රුද්‍රම අවතාරයක් හැදුවා. වීරමුණ්ඩගේ ශක්තියෙන් ලේදා. මොකක්ද? ඕඩ්ටි වඩිග සූනියම් වීරමුණ්ඩ රුද්‍රම අවතාරයෙන් මැව්වා. නෝක තමයි ලංකාවට ඔඩ්ටි ආවා කියලා කඩවර දැඩිමුණ්ඩට ගැහුවා කියලා කියන්නේ. හදලා තියෙන පටි කතාව නිවැරදි කරගන්න දැන් වීරමුණ්ඩමයි ඔය දැඩිමුණ්ඩමයි ඔඩ්ටි සූනියම් මැව්වේ. ඒක සෝමාවති මාතාගේ සෝමාවති චෛත්‍යයේ අහලා තියෙන්නේ. ඒ සෝමාවති චෛත්‍යයේ
ඒ මාතාගේ රහතන් මෙහෙණින් වහන්සේගේ ඒ රහතන් අම්මගේ ශක්ති වලින් තමයි ඔය ඔඩ්ඩි වඩිග හදන්න ගත්තේ. එතකොට ඔයාලා තව අහන්න දෙයක් කියන්න දෙයක් තියෙනවා. රාහුල රහතන් වහන්සේ රාහුල මහ රහතන් වහන්සේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ එකම පුත්‍රයා. ඒ එකම පුත්‍රයා ලෙස නාග ලෝකෙන් තමයි එන්නේ ඒ රහතන් වහන්සේ. එතකොට ඒ රහතන් වහන්සේ මේඝනාථ තමා කියලා අපි මේ විශ්වයෙන්ම දීලා තියෙන උත්තරේ. තේරුණාද? එතකොට පැහැදිලිද? තේරුම් ගත්ත හැකිද? ඒ ගමන් මාර්ගයේ සත්‍ය ලෙස ධර්මය අවබෝධ කරගෙන යන්න කියලා ගම කියනවා. සිදු දේ ඉස්සරහට ලොකු හොඳ සිදුවීම් වෙයි. මෛත්‍රියෙන් යන්න, අධර්මිකව යන්න එපා. අධර්මිකව දුස්සීලිව යන්න එපා. දුස්සීලිව යන්න එපා. ධර්මයෙන්ම යන්න. බල සමහර බල තණ්හාවලට ශක්ති කියන කදම්බ බල තණ්හාවට ඒ කියන්නේ සමහරු මේ සසරේ එකතු වෙලා ඉන්නේ මේ ඉන්නේ මේක අවතාර කාල අවතාර කියලාගෙන ඒ ඉන්නේ ඒ ආපු පිරිවර ළමයි ඒ ශක්තිය වලට දුක් විඳ දුක හිතන්නේ නැතුව තමන්ගේ ශක්තිය නැගිට්ටොත් ඊට වඩා ලොකු ගමනක් යන්න පුළුවන් ධර්මයෙන්ම. ඒ වගේ වෙනත් ශක්තිත් එක්ක නැතුව තමා ලොවට අම්මා කියලා කාලි කියලා එනවනම් ඒ අම්මා විදිහට දරුවන්ට සලකගෙන ඒ අම්මා ඒ අප්පට සලකගෙන ඒ අම්මා ලොවටම මහිමයක් විය යුතුයි. කාලි අම්මා ධර්මයෙන්ම ඉපදිච්ච මාතාවක්. ඒ මාතාගේ විශ්ව දෙන්න පණිවිඩය තුල ඒ භූමි මහීකාන්ත අම්මමයි ඒ අම කාලිමයි මහා කාලි ඇවිල්ලා ඉන්නේ. අපි ජීවිතේ ඒ ගෙනියන්නේ රටාව තුල ඒ පවතින තුල විශ්වයේ ගොඩක් දේවල් සිදු වෙයි. අපි ඉදිරියේදී බලන් ඉමු මොනවද වෙන්නේ කියලා. මම මගේ කියලා ස්ථානයක් මම දවසක ඔයාලට ඉදිරිපත් කරන එදාට සියලුම දරුවන්ට ඉතින්ට ඇවිල්ලා දන්නේ නැති දේවල් අහගෙන එතන තියෙන පූජා මාලාවල් වලට උදව් කරලා ඒක ගුරුකුලයක් හරි වේදාන්ත හරි හෙළයේ කියන තැනට හරි පතිත වෙන හෙළයේ මහා දරුවන් සියලු දේ දැනගන්න ඕන. ඒ සියලු දේ බිහි වෙන ස්ථානයක් තියෙන දවසක මම ඒකට එතන ඉඳන් රාජකාරී කරන ගම ඔයාලට මගේ දන්නේ නැති දේවල් ශිල්ප ඉගෙන ගන්න පුළුවන් වෙයි. සියලු දෙනාට නොමිලේ හැමදේම කටයුතු කරනවා. සියලු දෙනාට සත්‍යාකාර කරගන්න පූජා මාලාවල් දෙන්න කරන්න සත්ත්‍ය අඩවර කවුද කියලා පෙන්වන්න. ඒ සත්ත්‍ය සෙනීව රත්න කඩවර ඉදිරියේ මා හඬනගා කියන සියලු දෙනා හැමදේම ඉතිරිලා නැගිටලා එයි. සියලු දෙනාට එහෙනම් දේවල් කරන හෝ භාවනා යෝගී යටයුතු කරන දරුවන්ද ඉස්සරහට යන්න කාලේ හරි එක කොටා ගන්න එපා. එක මරා ගන්න එපා. එක දුස්සීලි වෙන්න එපා. ආගම් ભેද නැහැ මේ රටේ. සියලුම එක දර්ශනයක් තියෙන්නේ. ඒ භෞතික දර්ශනේ බුද්ධ දර්ශනේ. සම්මා සම්බුදු දීපංකරේ සතරවරන් දෙවරු හතරම දෙනාම බුදුන්ට වැඳා. ඒ බුදුන් කියන තැන ඉති වෙන්නේ සතරවරන් දෙවරුන්ගේ කෙනෙක් තමයි. කාලෙදී ඒක නිවැරදි කරලා දෙන්න. එහෙනම් මේ දහම් මගට සියලු දෙනාටම අසූ නුඹට පින් තිබේ නම් මේ වචන අසා මා සමග එකතු වී යන්න ගමන් මාර්ගයට සත්‍යමත් වෙන්න වෙනත් විදියට ඇවිල්ලා සමහර වෙනවා ඉගෙනගෙන එක නිදහන් ගන්න දුවන්න, එක කොඩි වින කරන්න, එක ශූන්‍යම් කරන්න, එක මහා දේවල් වලට. හැබැයි මගෙන් ඒ කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. අනිත් සියලු දේ රට වෙනුවෙන් දෙයක් කරනවා නම් මම ස්වේච්ඡාවෙන් සියලු දෙනාට ශිල්පය උගන්වන්න කැමතියි. ඒ වගේම විශ්වයේ පට බැඳෙන නීතියක් තියෙන නීති මාලා වගම් වලට එකගනම් ඇවිල්ලා වැඩ කටයුතු කරන්න පුළුවන්. ඉදිරියට යන වේදයක් තියෙන ඒ වේදයට කටයුතු කරමු. රටට ආදරේ නම් නුඹද මා කියන්නා මේ මුඛයෙන් දෙන වීඩියෝ එක බලලා
රටට මට නෙමෙයි රටට ආදරයක් තියෙනවා නම් ඇවිල්ලා රට වෙනුවෙන් මම මේ ශරීරේ ගොඩක් දේවල් දාලා එළියට බහැපු කෙනෙක්. ඒ නිසා මම කියන්නේ මට පුළුවන් නම් ඔයාලටත් බහින්න පුළුවන් එළියට. නිකන් බයිල් තොইল දාලා පිස්සු නටන්න නැතුව තමන් නැගිටලා විකාශය එකතු වෙන්න. ඒකට හෙලේ කියන තැනක් ඇති වෙයි. එදාට අපි ඔක්කොම මේ විශ්වයේ ලස්සන දර්ශනයක් තියේ ගොවිතැන්පත් ගව පිටි සියලු දේ අස්වැදේ දියුණු වෙයි. මේ රට බර අඩු වෙයි. ජීවිතේ නැගිටෙයි. ඔයාලද නැගිටෙයි. ලෝකෝත්තර මහා දහමට එළවෙන්නට මහා රාවණාපච්චිව නැගිටවන්න ඕනේ නම් ඔයාලා එකා වගේ මං කියන සත්‍ය දේ තේරුම් අරන් මේ රටට යනවා නම් යම් කිසි දෙයක් ඒ අතර වළක්වන්න පුළුවන් ඔයාලගේ ගොඩාක් දේවල් එක්ක. භාවනා ශිල්ප තියෙනවා ඒ දේවල් වලින් සියලු දේ විශ්ව බීජ නාශක සියලු දේ අතහැරින්න පුළුවන්. ඔයාලට වෙදකමක් තියෙනවා. වෙද විශ්ව ශක්තියෙන්, භූමි ශක්තියෙන්, මේ වායු ශක්තියෙන්, අග්නි ශක්තියෙන්, ජලයේ ශක්තියෙන්, තෙල් වලින්, කොළ පත්‍ර වලින්, කෙල වලින්, සියලු විශ්ව වායු වලින්, සියලු දස දිස 21ක් තියෙනවා. දෙන්න. එහෙනම් ලෝක ශක්තියක් වෙයිලා එකතු වෙලා ගමනක් එන්න කියලා මේ රිටිගල නාග ඍෂිතුමා ආරාධනා කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අල්ලාහ් අක්බර්. මහා ඊශ්වර පියාණන් වහන්සේගේ පිහිටයි. මහා ආදි පියාණන් වහන්සේ ඇතුළු මහා මාරියතුමි අම්මා ආදි පියාණනි ආදි මාතනි නුඹ දෙන්නලගේ ආශිර්වාදයේ ඒකාන්තම මේ යන්නා ගමනට සියලු එකතු සත්‍ය කදම්බ විසරේවා. ධර්මයේ බුද්ධනිය සම්මසම්සාර නමස්කාරම් වඩකම් මලයාళ තේරඩ ඉන්නායක පච්චෝ දේවතායි ධර්මේන්ද්‍ර වීරේන්ද්‍රනාථම් සම්බුද්ධ ගෞතම දීපංකර ඊශ්වර ධර්ම ඍෂි ගෞතම ලෝකෝත්තර සම්මසම්බුද්ධ නමස්තේ.